අයිබෝන් ඉතින් කොහොමද? අද අපි හදමු ගස්සිස්සෝ. අමුතුනමක් තමයි මේකෙදි අපි කරන්නේ කෙසෙල් මෝරේනු හොඳට බටර් කරලා රස කැමක් හදාගන්න එක. ඉතින් අපිට මේ වැඩේට මෙන්න මේ වගේ කෙසෙල් මෝ දෙකක් ඕන වෙනවා. ඉතින් එන්නකෝ අපි හදලා බලමු. කෙසෙල් මෝ සුද්ධ කරනකොට වෙනදට අපි මෙන්න මේ කහ පාට ලස්සන රේන ටික අයින් කරනවානේ. ඔන්න අද ඉඳලා ඊටකිනුත් වැඩ ගන්න පුළුවන්. මේක ඉස්සරහටම හදා ගන්න පුළුවන්. රේනුව මැද තියෙන මෙන්න මේ කූර වගේ කෑල්ල පෙයින් කරගන්න. මොකද ඒක හපන්න ටිකක් අමාරුයි. ඒක නැතුව ඉතිරි ටිකෙන් අද අපි මේ වැඩේ කරමු. ඉතින් මේක හදන්න අපිට මුලින්ම දියාරු බැටර් එකක් ඕනේ. ඒකට අපි පිටිමේ සෑඳි 6ක් ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණය ජීලුණු ටිකක් දාලා වතුර දාලා මෙන්න මේ ප්‍රමාණයට දියාරු බැටර් එකක් හදා ගන්න ඕනේ. දියාරු බැටර් එකට අමතරව අපිට පවුඩර් බැටර් එකකුත් ඕනේ. ඉතින් ඒකට පිටිමේ සෑඳි 6ක් ඒ වගේම කෝනිසු පවුඩර් එකත් එක්ක අපි මිශ්‍ර කරගන්න 3-5 ටිකක්. ඒක හදන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් ඉස්සරහට. එතකම ඊට අමතරව අපි එදම් පිටි සෑඳි එකක් ඕන වෙනවා මේ වැඩේට. එතකම ලුණු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට දැන් ඔන්න බැටර් වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේකට බිත්තර පාවිච්චි කරන්නේ නැති නිසා නිර්වාංශ කෙනෙක්ටත් මේක කන්න පුළුවන්. ඉතින් මුලින්ම අර අපි වෙන් කරගත්ත කෙසෙල් මලේ රේණු ටික මෙන්න මේ වගේ තියාර බැටර් එකේ තවර ගන්න ඕන. ඊළඟට දෙවෙනියට තමයි පවුඩර් බැටර් එකට අපි මේක දාලා හොඳින් ඩබල් කෝට් කරගන්නේ. මම මෙතනදී රේණු පොකුරු පිටින් ගත්තට තනි තනියෙන් ගන්නවා ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද ඒවා එකට එකට ඇලෙන්න බලනවා. දැන් තියෙන පොසල් ටිකක් දාලා මේ ටික හොඳට බැද ගන්න. ඉතින් ගොඩාක් රන්වන් පාට වෙන්න දෙන්නේ නැතුව මෙන්න මේ වගේ ලස්සන කහ පාටට බැදීගෙන එනකොට අපිට පුළුවන් එළියට ගන්න. එහෙම නැත්නම් ක්‍රිස්පි ගතිය වැඩි වෙනවා. ඉතින් කඩින් මුරුක්කු ඒ වගේ දේවල් ඔයගොල්ලන් ස්නැක්ස් විදිහට අරගන්නවට වඩා මේ වගේ සෞඛ්‍ය ආරක්ෂිත දෙයක් ගෙදරදී ලේසියෙන් නැවුම් විදිහට හදලා කන්න පුළුවන්. ඉතින් අපි කාලා බලමුකෝ රස කොහොමද කියලා. ඉතින් අනිවාර්යෙන්ම හදලා බලලා රස කොහොමද කියලා අපිට කියන්න තුන අමතක කරන්න එපා. අපේ YouTube channel එක subscribe කරන්න. Facebook, TikTok හරහා වුණ අපිට එකතු වෙන්න ඔයගලන්ට chance එක තියෙනවා. ඉතින් එහෙනම් අපිට ගිහින් එන්න ලැබෙන සතියේත් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ව බලන්න එනකන් අපිට සමු ගන්නවා. සුබ දවසක්.